Samsung A10 10 නැති පල්ලේ. මම මේකේ ගයිඩ්ලයින් එක ගන්න ඒකෙදී ඔයාලට පැහැදිලි ඒක. මේකේ පොඩ්ඩක් ෆොටෝ. පේනව නේද හොඳට? ඔව්. හරිද? එහෙනම් මෙන්න හොඳට මතක තියාගන්න මේකේ අපිට තියෙන ටෙස්ට් පොයින්ට්. එහෙනම් පළවෙනි ටෙස්ට් පොයින්ට් එක විදිහට අපි ගන්නවා මෙන්න මෙයා. කවුද? බැටරි පින් එක. මෙන්න අපේ පළවෙනි ටෙස්ට් පොයින්ට් එක. දැකපේ. ගන්න රෙඩ් කලර්. මෙයා ගන්න පළවෙනි එක අංක 1. තේරෙනවද? මේ අංක 1 ටෙස්ට් පොයින්ට් එක. දෙක අපි ගමු. මම ඒක කියලා දෙන්නම් ඇයි ඔයාලට ඉස්සරහට ප්‍රශ්නේ ඔයගේ ඇයි එහෙනම් මේ ටෙස්ට් පොයින්ට් එක විතරක් පුළුවන් යූස් කරන්න කියලා. ඊළඟ ටෙස්ට් පොයින්ට් එක තමයි අපේ මේන් සිග්නල් IC තියෙන්නේ. මෙන්න මේන් සිග්නල් IC එකේ මෙන්න මේන් කැප් එක. එයා තමයි දෙවෙනි එක අපි. හරිද? ඊට පස්සේ 3 ඇවිල්ලා අපි ගන්නවා මේ පවර් IC එක තියෙනවනේ. පවර් IC වටේ තියෙනවනේ අනිවාර්යෙන් කැප් ටික. මෙන්න මේ කැප් එක කියලා ගමු අපි. එහෙනම් මෙයා තමයි අපේ තුන්වෙනි ටෙස්ට් පොයින්ට් එක. මේක මොකද ෆෝන් වල වර්ග යන්න වෙනස් වෙනවා. ඒකයි මම ඔයාලට මේ ටෙස්ට් පොයින්ට් තුනක් දීලා තියෙන්නේ. එහෙනම් අපි ගලමු පළවෙනි ටෙස්ට් පොයින්ට් එක අපේ හොඳද නැද්ද කියලා බලා ගන්න පේනවා. එහෙනම් පළවෙනි ටෙස්ට් පොයින්ට් එක. ඒක මම මකන්නම්. එහෙනම් දැන් මම යනවා ඔයාලට බිට් මැප් එකකින් පෙන්නන්න ඔය ටෙස්ට් පොයින්ට් තුන. හරි. එහෙනම් අපේ පළවෙනි ටෙස්ට් පොයින්ට් එක මම කියේ මොකද්ද? මේ බැටරි පින් එක නේද කිව්වේ නේද? එහෙනම් මේ බැටරි පින් එක කියන්නේ මොකද අපි මේ ස්කැම්ටික් ඉගෙන ගන්නවා නම් මෙන්න මේ නම් ටික ඉගෙන ගන්න ඕනේ. මොනවාද? BTC 5000. එහෙනම් ස්කැම්ටික් එක අපි රීඩ් කරනකොට එනම් මේක පුරුදු වෙන්න ඕනේ. තේරෙනවද? එහෙනම් මෙන්න මෙයා තමයි අපේ පළවෙනි ටෙස්ට් පොයින්ට් එක. ඒතර බලන්න මේ පළවෙනි ටෙස්ට් පොයින්ට් එක කොහෙට සම්බන්ධ කියලා. පළවෙනි එක සම්බන්ධ වෙලා තියෙන අපේ charging IC එකට. තේරෙනවද? එහෙනම් අපි බලන්න ඕනේ ඉස්සලා මෙයාගේ ලයින් එක හොඳද? මෙන්න මෙයාගේ ඉඳන් මේ IC එකට යන ලයින් එක හොඳද කියලා තමයි චෙක් කරගන්න ඕනේ. එතකොට මේකට අපි කියනවා අහලා දෙනවා GR කියලා. ground resistance. අන්න ඔය ලයින් එක හොඳද කියලා අපි බලා ගන්න මෙන්න මේ ලයින් එක. මම එතකොට ඔයාලට දාන්නම්. මේ කැම් එකේ මොකක් හරි එකක් තියෙනවා. එහෙනම් අපි ගන්නවා මෙයාගේ මුලින් මං කිව්වා අර පළවෙනි ටෙස්ට් පොයින්ට් එක මැන ගන්නවා. අපි හරියද කියලා බලා ගන්න ඕනේ එහෙනම්. ඒතර අපිට මල්ටිමීටර් යූස් කරත හැකි මේක මම නම් යූස් කරන්නේ මල්ටිමීටර් නමකට 5ක් විතර තියෙනවා. මම දැන් ඔයාලට පෙන්නන්නේ මෙන්න මේ මල්ටිමීටර් එක. මේ තියෙන්නේ. මේක මොකද මට දෙන්න පුළුවන් ඔයාලට මේක ස්ක්‍රීන් එකට දෙන්න පුළුවන් ෂෙයා කරන්න පුළුවන් මේක. ඒකේ මම අරන් තියන්නේ ලේසියෙන්. මම දැන් මේක චෙක් කරන්න. එතකොට අපි චෙක් කරද්දි මේ වගේ රතු පාට නොබ් එක. ඒ කියන්නේ රතු පාටේ ග්‍රවුන්ඩ් කරලා කළු පාටෙන් තමයි චෙක් කරන්නේ. ඒතර අපි මුලින්ම චෙක් කරගන්නවා මේක. ඕක දැන් චෙක් කරනකොට සර් මොකද්ද දාන්න ඕනේ අගේ? එතකොට ඩයෝඩ් මෝඩ් දාන්න. ඩයට් මෝඩ්. හරි. අපි චෙක් කරගන්න. එතකොට මේ පැත්ත ඇවිල්ලා ග්‍රවුන්ඩ් එක. කීයද එතකොට එන්නේ? ඒක කනෙක්ට් කරගන්න යාය. රීකනෙක්ට් කරගන්න. ඩිස්කනෙක්ට් කනෙක්ට්.
ඒතර අපි චෙක් කරගන්නවා. පළවෙනි එක මොකක්ද එහෙනම්? ඉස්සලා බලන්න මල්ටිමීටර එකට එකතු කරද්දී කීයද එන්නේ අගේ කියලා. කීයද එන්නේ? මේක ඇවිල්ලා 0 වෙනවා ඈ. එහෙනම් මම චෙක් කරනවා පළවෙනි එක. කීයද? එහෙනම් ග්‍රවුන්ඩ් වෙලා එන්නේ නේ. එහෙනම් මේ පැත්ත අපේ ග්‍රවුන්ඩ් එක කියලා ගන්න පුළුවන්. එහෙනම් මෙයා ඔයාලට පේන මෙතනින් පොඩි කොටසක් වෙනම තියෙන. හින්දා මේක තමයි අපේ අනිවාර්යෙන් දන ලයින් එක. කීයක් එනවද එහෙනම්? 452යි. හරිද? ඒ කියන්නේ මේ ලයින් එක හොඳයි. එතකොට අපි ඔයාලා දාගන්න ඕන නෝට් එකක් හරි දාගන්න. මෙන්න මේ කියන්නේ මේ බැටරි ලයින් එකේ අනිවාර්යෙන් GR වැලියු එක තියෙන්න ඕනේ අපට. කීයක්ද? 452. නෑ. දැන් මෙහෙමනේ. 452 ඇවිල්ලා මේක එකනේ. මේක වෙනස් වෙනවනේ. තේරෙනවද? එහෙනම් අපි දාගන්න ඕනේ අනිවාර්යෙන් අපේ ගොඩක් ෆෝන් වල තියෙන හැම එකකම වගේ ඔයාලා කමන් එකක් ගන්න. උඩට හැම එකක්ම මැනගන්න බෑනේ. එහෙනම් මෙන්න මෙයාට කියන අපි ග්‍රවුන්ඩ් රෙසිස්ටන්ස් එක තියෙනවා කියන්නේ GR එක සාමාන්‍යයෙන් 300ත් 800ත් අතර අනිවාර්යෙන් අගයක් එන්න ඕන ඩයෝඩ් මෝඩ් වල චෙක් කරන්න. තේරුණාද? 800 300 එතකොට අපට ආව කියද්ද 450ක් කියලා ගමුකෝ අපි. එහෙනම් 450. එහෙනම් ඔයාගේ මේ කොහේ හරි එතකොට ගොඩක් වෙලා 300ත් 800ත් අතර තමයි අගයක් එන්නේ. එහෙනම් මේ ලයින් එක හොඳයි. හරිද? ඊට පස්සේ අපි මං කිව්වා දෙවෙනි ටෙස්ට් පොයින්ට් එක යන්න ඕනේ කියලා. එහෙනම් පළවෙනි ටෙස්ට් පොයින්ට් එක පාස්. එහෙනම් දැන් යනවා දෙවෙනි ටෙස්ට් පොයින්ට් එකට. ඒ කියන්නේ සර් ඔන්න එන ෆෝන් එකකද මේ 300ත් 800ත් අතර එන්නේ? ඔව් අනිවාර්යෙන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ෂෝට් නැති ඕන් වෙන ෆෝන් එක අනිවාර්යෙන් එනවා ඒ ගාන. හරිද? මං ඊට පස්සේ දෙවෙනි ටෙස්ට් පොයින්ට් එක චෙක් කරගන්න තියෙන මට සිග්නල් IC ප්ලේට් එක. මම ප්ලේට් එක ගලව ගන්න ඉස්සලා. හරි. පේක් ගලවද්දි ඩැමේජ් දෙන්නේ නැතුව නම් ගලවන්නේ කොහොමද? මෙහෙමයි. මම නම් ගොඩක් වෙලාවට දැන් ඒක ඇවිල්ලා හෑන්ඩ් ස්කිල් එකෙන් තියෙන දේකුත් අනිත් එක මම සමහර වෙලාවට ග්‍රිල් එකක් යූස් කරනවා. ඒ කියන්නේ ඕකේ ඇවිල්ලා මැදනේ ඒ කියන්නේ ලොකු ප්‍රමාණය තමයි ඕකේ තියෙන මේ බර තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ තැන් තමයි ලොකුවට බරක් අල්ල දෙනවා. අපි කරන්නේ ගොඩක් වෙලාවට මේක ග්‍රිල් එකකින් අරගෙන කට් කරනවා. මේක ලොකු කෑල්ලක් කට් කරලා පස්සේ පොඩි මේක එච්චර හයිය නෑ. ඒ හින්දා හිමීට අපිට අතින් ගලවන්න පුළුවන් ඊට පස්සේ. අඩුවකින්. හරිද? මම මේක අයින් කරන්න ඊට පස්සේ. මට ඔය විනාඩියක් දෙන්න. හරිද?
දැන් අපි චෙක් කරන්න යන්නේ නම් දෙවෙනි ටෙස්ට් පොයින්ට් එක. පළවෙනි එක අපේ හරිනේ. ගැටලුවක් නැහැ. එහෙනම් දෙවෙනි එක මං කිව්වේ කොහෙද? සිග්නලයිසින් මේන් කැප් එක කියලා කිව්ව නේද ඔයාලා? එහෙනම් මන් මෙයාගේ වැලියු එක GR වැලියු එක තමයි බලන්න යන්නේ. කියන්නේ ඊළඟ ලයින් එක හොඳයි. මේක ඇත්තට කිව්වොත් හරිද? මේක ඇවිල්ලා බට ලයින් එකක් වගේ තමයි. තේරෙනවද? ෆෝන් එකක් ඇවිල්ලා පොඩි පොඩි ලේයර් එකක් තුල යන්නේ. ඒතකොට ලියන් අපි ගෙදර තියෙන බට ලයින් එකක් යනවා වගේ තමයි. ඒතකොට ඕකේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් බට ලයින් එක ඩැමේජ් වෙලා තිබ්බොත් දැන් හිතන්න ඔයාලා ගෙදර එනවා බට ලයින් එකක් එනවා. හරිද? එනකොට ඒ කොහරි කැඩලා තිබ්බොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ නේද? පිට යනවා නේද? ලීක් වෙනවා. ලීක් වෙනවා නේ. අන්න ඒක තමයි මේ ෂෝට් වෙනවා කියන එකේ තේරුම. ඒ කියන්නේ අපි යන වෝල්ටේජ් ලයින් එක මෙහෙම කියමු අපි යනවා මෙන්න මෙහෙම ලයින් එකක්. හරිද? මේ යන ලයින් එකේ අපි දිනව කැපැසිටර්ස් අපි ඉස්සරහට අදාරනවා. මේව තියෙන ලයින් එකක මේ කැපැසිටරයක් ඩැමේජ් වෙන. ඒ කියන්නේ මේක කැවිලා පොඩි ටැංක් වගේ තමයි කියන්නේ. හරිද? මේ ටැංකිය පොඩි ලීක් එක. එතකොට මොකද වෙන්නේ? ඒක එළියට යන්නේ. තේරෙනවද? එතකොට දැන් සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් අකුණක් ගහන්න කොහෙද? පොළවට. නේ? අකුණක් කෙලින්ම ඇදලා ගන්න කොහෙද? පොළව. එර්ත් එකට නෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් මෙයාගේ මොනවා හරි ලීක් එකක් වුණ ගමන් පොළවට තමයි ග්‍රවුන්ඩ් වෙන්නේ. එහෙනම් අපි දැන් මේක චෙක් කර ගන්නවා දෙවෙනි ලයින් එක. එක පැත්ත මොකද්ද? ග්‍රවුන්ඩ් එන්නේ. දැන් මේකේ අනිත් පැත්ත චෙක් කරමු. දැන් මොකද වෙලා තියෙන්නේ? දෙපැත්තම ග්‍රවුන්ඩ් නේද? ඔව් නේ. එතකොට මේක ෂෝට්. එතකොට මේ ගැප් එක ෂෝට් වෙලා තියෙන්නේ නැහැ. කොහේ හරි තියෙන මේ ලයින් එකට සම්බන්ධ IC තියෙනවා කම්පොනන්ට් තියෙනවා කොහේ හරි එකක් තමයි ෂෝට් වෙලා තියෙන්නේ. තේරෙනවද? දැන් අපේ වෙලා තියෙන ගොඩක් වෙලාට හිතන්නේ නැති එකනේ වෙලා තියෙන්නේ. එතකොට අපිට එන්න පුළුවන් ලෙඩ මොනවද? ෂෝට් වෙලා එන්න පුළුවන්. හාෆ් ෂෝට් එන්න පුළුවන්. ඕපන් වෙලා එන්න පුළුවන්. ඩැමේජ් වෙලා එන්න පුළුවන්. ওই ටිකනේ අපිට තියෙන්නේ ඇත්තම කිව්වොත් අපි ඔක ඔළුවෙන් කල්පනා කරොත් ඔන්න ඔය ලෙඩ ටික තමයි අපිට එන්නේ. එතකොට අපිට හදනවා කියලා ෆෝන් 100%ම හදන්න බෑ. එහෙනම් අපිට 80%ක් තමයි සමහර මදර්බෝඩ් කැඩනවාම අයින් කරන්න වෙනවා. තේරෙනවද? දැන් වතුර ගිහිල්ලා ඕක පිච්චිලා දැන් අකුණක් ගහපු ෆෝන් එකක් එහෙම හදන්න පුළුවන්ද මේ ඒ බෝඩ් එක බැහැනේ. එහෙනම් ඒ IC එක වැඩ කරන IC ටික උන්නම් මෙමරි ටිකයි CPU එක අරන් ගිහිල්ලා අපිට පුළුවන් එයාගේ data ටික හරි සේෆ්ටි ගන්න. එහෙම හින්දා 100%ම හදන්න බෑ. 80%ක්ම හදන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේ ලයින් එක ෂෝට්. හරිද? අපි ඒක හොයාගත්තා. එහෙනම් අපි බලමු. එතකොට අපි දැන් තුන්වෙනි ටෙස්ට් පොයින්ට් එක බැලුවොත් ඔය සිතේම තමයි. හරිද? මම ඔයාලට දාන්නම්. හරි. එතකොට අපි දැන් බලමු. මේ ලයින් එක හොඳයි අපේ නේ. මේ ලයින් එක හොඳයි බැටරි ලයින් එක. අපි ඊට පස්සේ බැලුවේ කොහෙද? මෙන්න මේ ලයින් එක. බලන්නකෝ. එතකොට මේක කොච්චර දුර සම්බන්ධ වෙලා තියෙනවද කියලා. පේනවද? ඔයාලට පේනව නේද? මේ තැන් තැන් වල ගිහිල්ලා තියෙනවා. ඒ හයිලයිට් වෙලා තියෙනවා. එහෙනම් මේ කියන ඕන කම්පොනන්ට් එකක් හරි තියෙන IC එකක් හරි තමයි මේ එකේ ගැටලු වෙලා තියෙන්නේ. ඒ ලයින් එක ෂෝට් වෙලා තියෙන්නේ. අපි ඉතින් ඔය වගේ හදන්න තමයි ඕනේ. දැන් ඔය වගේ එකක් ආවම ඉතින් අපි දන්නේ නැහැ මොකද්ද මේක ඇවිල්ලා අපි කියනවා එහෙනම් මේක VBAT ලයින් එක හොඳයි. VPH ලයින් එකේ තමයි ෂෝට් එක තියෙන්නේ. මම ඔයාලට එක්සැම්පල් එකක් පෙන්නන්නම්. ඩෙස්ක්ටොප් එකේ. සර් එතකොට ඔක මේ තර්මල් කැම් එකකින් හොයන්න බැරිද ඒ වගේ ෂෝ? තර්මල් කැම් එකකින් මෙහෙමනේ හැමෝටම වර කැමරාවක් තියෙනවා තර්මල් එක. ඉතින් දුන්නා. ඈ? කලින් එකක් තිබ්බ තමයි පාවිච්චි කරන්න නැතුව අන්තිමට ඔක ඒක මෙහෙමයි. මේක තර්මල් කැම් එකෙත් හොයන්න පුළුවන්. හැබැයි තර්මල් කැම් එක කියන්නේ ඇත්තටම කිව්වොත් දැන් අහන්නකො හොඳම කතාව. එතකොට දැන් ඔයාලා iPhone එකමත් හදනවා ඇතිනේ. iPhone වල කොච්චර කරත් රත් වෙන්නේ මොකද්ද? අර යට තියෙන MOSFET එක තමයි හීට් වෙන්නේ. ඉතින් කොච්චර තර්මල් මෙහෙම ඒක යූස් කරන්නත් දැනගන්න ඕනේ. මං ගාවත් කැමරා තියෙනවා. දැන් අපි ඒක යූස් කරන විදිය දැනගෙන තමයි ඒ තැනේ හැටියට තමයි අපි මේක ඇවිල්ලා ඇත්තම කිව්වොත් අපිට හරියටම ඒ තැන ෂෝට් එක පෙන්වන්නේ නැහැ. සමහරක් 150ක් විතර පෙන්වන්න පුළුවන්. මගෙත් තියෙන මේ තර්මල් කැම්